දීර්ඝායුෂ වේවා හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කටක ලග්න හිමියන්ට 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ කෙබඳු ආකාරයෙන් ගෙවන්න පුළුවන් වේද කියලා. එහෙම නැත්නම් 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ කටක ලග්න හිමියන්ට කොහොමද කියලා තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ තවමත් මාගේ YouTube channel එක subscribe කර නොමැති නම් එය subscribe කර මෙවැනි වටිනා වීඩියෝ ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම වීඩියෝ අවසානයේ තෙක් රැඳී සිටින්න කියලාත් කියා සිටිනවා. ඔබ දන්නවා 2025 වර්ෂයේ නොවැම්බර් 28 වෙනිදා සෙනසුරු මාරුවක් සිද්ධ වුණා. එම සෙනසුරු මාරුව එක් එක් ලග්න හිමියන්ට එක් එක් ආකාරයෙන් බලපාන බව ඔබ දන්නවා. විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට, මීන ලග්න හිමියන්ට සහ කුම්භ ලග්න හිමියන්ට තමයි ඒ සෙනසුරු මාරුවේ ලග්න ඒරාශික තත්ත්වය බලපැවැත්වෙන්නේ. සමස්තයක් ලෙස ගත්තාම අන් ලග්න හිමියන්ට එම සෙනසුරු මාරුවේ අනිසි ප්‍රතිඵල අඩුයි කියලා තමයි කියන්නට පුළුවන්. ඒ වගේම සිංහ ලග්න හිමියන්ටත් ඒරාශික තත්ත්වයක් පවතිනවා. අන් ලග්න හිමියන්ට එවැනි ඒරාශික තත්ත්වයක් නැහැ. නමුත් ඔබ බලන්න ඔබගේ ජන්ම පත්‍රයේ ඔබගේ පුද්ගලික ජන්ම පත්‍රයේ චන්ද්‍රයා පිහිටන ස්ථානය අනුව ඔබට ඒ රාශික තත්ත්වයන් පවතින්නට පුළුවන්. 8 9 10 යන ස්ථානයන්හි චන්ද්‍රයා පිහිටලා තියෙනවා නම් ඒ අයට ජන්ම ඒ රාශිකයක් පවතිනවා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම චන්ද්‍රයා දෙවන්නේ පිහිටා තිබේ නම් ඒ අයට චන්ද්‍ර අෂ්ටම ඒ රාශික තත්ත්වයක් පවතිනවා කියලා කියන්නට පුළුවන්. ඒ රාශික තත්ත්වයන් තිබුණා කියලා ඔබ බිය විය යුතු නැහැ. සඳහා ඒ ගැන දැනගෙන ඉදිරියට කල් ගෙවීමට සඳහා තමයි ඒ වැදගත් වෙන්නේ. එතකොට ඔබ දන්නවා මට මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා. එහෙනම් මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීම සඳහා මම මොනවද කරන්න ඕනේ? ඊට මම සූදානම් වෙන්නේ කොහොමද කියලා තමයි ඔබට එතකොට හැඟීමක් ලබා ගන්නට පුළුවන්. ඒ ඔබට දැනගෙන ගමන යන්නට පුළුවන්. එහෙම නැත්නම් එතකොට අපිට මෙන්න මේ කාලවල වල මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අපි මෙන්න මේ ආකාරයේ දේවල් කරන්නට ඕනේ. සඳහා ඒයින් එතකොට අපිට මානසික සහනයක් ලබාගෙන අපගේ ජීවන ගමන ඉදිරියට ගෙන යාමට එය අවස්ථාවක් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම නැතුව ඒ සඳහා බිය යුතු නැහැ. ඔබගේ මනස ශක්තිමත් කර ගැනීම තමයි කළ යුත්තේ. ඒ මනස ශක්තිමත් කර ගැනීමෙන් මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ විට ඔබගේ කටයුතු වඩාත් සාර්ථක ආකාරයෙන් කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා කටක ලග්න හිමියන් පසුගිය කාලයේ නොයෙකුත් හැලහැප්පීම් මැද්දේ තමයි තම කටයුතු කරගෙන ගියේ. එහෙම නැත්නම් ඔබට යම් ඒ රාශික තත්ත්වයන් පැවතුණු බව ඔබ දන්නවා. ඒ රාශික තත්ත්වයන් ගෙන් මිදිලා දැන් ඔබ යහපත් ආකාරයෙන් ජීවන ගමන ගෙන යන අයට බව කියන්නට පුළුවන්. නමුත් පෙබරවාරි මාසයේ ගත්තාම ඔබට යම් අසුබදායී තත්ත්වයන් නැතුවම නොවේ. පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම සඳහා තමයි මෙවැනි වීඩියෝ ඔබ වෙත ගෙන එන්නේ. අපි බලමු පෙබරවාරි මාසයේ ලබන විට ඔබගේ කේන්ද්‍රයේ කොහොමද එක එක ග්‍රහයන් පිහිටන්නේ කියලා. ඔබ දන්න ඔබගේ 7 වෙනි තමයි බුද්ධ සිකුරු රවි කුජ යන අය ඔබගේ 7 වෙනි ගමන් කරමින් සිටිනවා පෙබරවාරි මාසයේ ලබන විට. එම ග්‍රහයන්ගේ මාරුවක් වරින් වර සිදුවීමක් සිද්ධ වෙනවා පෙබරවාරි මාසයේ වරින් වර. ඒ පිළිබඳව තමයි ඔබගේ අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම පෙබරවාරි මාසයේ ලබන විට රාහු 8 වෙනියේ සිටින බවත්, කේතු 2 වෙනියේ සිටින බවත්, ශනි 9 වෙනියේ සිටින බවත්, ගුරු 12 වෙනියේ වක්‍රව ගමන් කරන බවත් තමයි පෙන්눔 කරන්නේ. ඒ ආරම්භක තත්ත්වය එහෙම වුණත් මාසයේ වරින් වර ඒ වගේ වෙනස් වීම් සිදුවෙන බව කියන්නට ඕනේ. ඔබ දන්නවා පෙබරවාරි 3 වෙනිදා බුධ ග්‍රහයා 8 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පෙබරවාරි 6 වෙනිදා සිකුරු ග්‍රහයා 8 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම 13 වෙනිදා රවි ග්‍රහයා 8 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. 23 වෙනිදා කුජ ග්‍රහයා 8 වෙනිට ගමන් කිරීමක් සිද්ධ වුණා. ඒ අනුව රවි සිකුරු බුධ කුජ යන ග්‍රහයන් සිව් දෙනාම 8 වෙනිට ගමන් කිරීමක් පෙන්눔 කරනවා. 8 වෙනි කියන්නේ ඔබ දන්නවා 8 වෙනි එච්චරම් සුබ ස්ථානයක් නොවන බව. නමුත් සාපේක්ෂව ගත්තම පසුගිය කාලයන්ට වඩා මෙම කාලය වඩා හොඳයි කියලා තමයි සමස්තයක් ලෙස ගත්තම කියන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබගේ පෙරපින් පළ දෙන කාලයක් කියලා කියන්නටත් පුළුවන්. හිතේ සතුට නිරන්තරයෙන්ම පවතින කාලයක්. හිත නිරන්තරයෙන්ම ඔබ කැමති දේ සොයමින් යන කාලයක්. ඔබට නිරන්තරයෙන් සිතේ මානසික සතුටකින් ඉන්න පුළුවන් කාලයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔබ ගොඩක් ලෝකෝත්තර පැත්තට යොමු වෙන්න පුළුවන් කාලයක්. නැත්නම් නිතර බණ දහම් අහන්න, ආගමානුකූල කටයුතු වල යෙදෙන්න,
වන්දනා ගමන් යන්නේ ඒ වගේ ආගමික පැත්තට නැඹුරුවක් පෙන්눔 කරන කාලයක් කියලා කියන්නට පුළුවන්. ඊගාවට ඔබ ඒ වගේම ඔබ නිකන් කනස්සල්ලෙන් ඉන්න ස්වභාවයකුත් පෙන්눔 කරනවා. මොකද ඔබට බොහෝ දේ ලැබෙනවා. බොහෝ දේ ලැබුණත් නොලැබෙන දේවල් ගැන ඔබ අර නොලැබුණු දේ ගැන වැඩිපුර හිතන පුරුදුනේ. ඒක එච්චර සුබදායි තත්වයක් නෙමෙයි. ලද දේ පිළිබඳව සතුටු වෙන්න ලද දේ පිළිබඳව දුක් වීම ඔබගේ මානසික ව්‍යාකූලතාවයට හේතු වෙන්නට පුළුවන්. ඔබගේ සාපේක්ෂ ලැබීම ඉතාමත් හොඳයි කියලා තමයි මට කියන්නට තියෙන්නේ. රැකියා කටයුතු ගත්තොත් රැකියා කටයුතු වඩාත් යහපත් ආකාරයෙන් කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම රැකියාවේ උසස් වීම ලැබෙනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වෙනවා. රැකියාවේ ආදායම වර්ධනය කරගන්න හැකි තත්ත්වයක් තමයි පෙන්වු කරන්නේ. නමුත් ඔබ දන්නවා කුජග්‍රහයා පෙබරවාරි මාසේ 23 වෙනිදා 8 වැන්නට පැමිණියා. එවැනි 8 වැන්නට පැමිණීම ඔබට යම් රැකියාවේ ගැටලු තත්ත්වයන් නැති කිරීමට හේතුවක් වන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඔබට අන්සතු ධනයක් ලැබීමේ හැකියාවකුත් පෙන්눔 කරනවා. ඒ ඔබගේ ලැබීම් පස වඩා වර්ධනය කර ගැනීමට හොඳ තත්ත්වයක් බව පෙන්වනවා. ඒ වගේම ඔබට කොච්චර ලැබුණත් ඔබ මූල්‍ය කළමනාකරණය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ලැබෙන එක ඒ ආකාරයෙන්ම වියදම් කරන්නටත් ඔබ පෙළඹෙනවා. ඒ නිසා එම ලැබෙන දේ ඔබ මොනවටද වියදම් කරන්න කියලා කල්පනා කරන්න. එහෙම හිතලා වියදම් කළමනාකරණයකට අනුව ගලපා ගන්න කියලා කියන. එහෙම නැත්නම් එතකොට ඔබගේ සියලුම ධනයන් නිකරුණේ නාස්ති වෙලා යන්නට පුළුවන්. ඒ වගේ ඔබ සතු සම්පත් අන් අයට දෙනකොට ඒ පිළිබඳව දෙසරයක් හිතන්න කියලා කියනවා. ඒ ඔබගේ සම්පතක් වෙනත් කෙනෙකුට දීමින් ඔබට ඒවා නොලැබී යන්නටත් ඇතැම් අවස්ථාවල සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න කියලා තමයි මට කියන්නට තියෙන්නේ. මම කියවනේ මාසයේ අවසානයේ ඔබට රැකියාවේ යම් ගැටලු ඇති වෙන්නට පුළුවන් කියලා. ඒකතෝ රැකියා ස්ථානයේ ඇසුරු කරන අය නැත්නම් පාලකයන් සමග ඔබ කෝපාවිෂ්ඨව කටයුතු කරනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ කෝපය පාලනය කරගත යුතු කාලයක්. අන් අය සමග මතවාද ඇති කර ගැනීමට ඇති හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ නිසා නිරන්තරයෙන් රැකියා කරන ස්ථානයේදී ඇතිවිය හැකි ගැටලු අවම කර ගැනීම සඳහා මානසික ශක්තිමත් කරගෙන ඒ ගැන හොඳ කල්පනාවකින් කටයුතු කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් ෂණික කෝපය පාලනය කරගන්න කියලා තමයි මට කියන්නට තියෙන්නේ. ව්‍යාපාර කටයුතු ගත්තොත් ඒ ව්‍යාපාර කටයුතු තුළින් පෙර කාලයන්ට සාපේක්ෂව වඩා හොඳ ලාභදායී තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ සඳහා අන් අයගේ උදව් උපකාරත් ඔබට ලැබෙනවා. ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක ආකාරයෙන් කරගෙන ගිහිල්ලා ඔබට වැඩි ලාභයක් ලැබීමේ හැකියාවක් පෙන්වන්න කරනවා. ඒ වගේම ඇතැම් විට ඔබ ව්‍යාපාර වලින් ලාභ ලැබුණත් ඇතැම් විට ඔබ රැවටිලි වලට හසු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ සේවක සේවිකාවෙන් ඔබගේ ලාභය සොරා ගන්නවා වෙන්නට පුළුවන්. ඔබට ලැබෙන ලාභ කොටස අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ලාභය උපරිම ආකාරයෙන් ප්‍රශස්ත ආකාරයෙන් ලබා ගැනීම සඳහා ඔබගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි හොඳ අවබෝධයකින් මනා කැපවීමකින් ව්‍යාපාර කටයුතු ශාස්ත්‍රයේ රැඳී සිටීමෙන් ඒ පිළිබඳව තීරණ ගන්න කියලා කියන. මොකද ඔබ ව්‍යාපාර වලින් ඈත් වෙලා හිටියොත් පොඩ්ඩක් ඒක අන් අයගේ වාසියකට හරවගෙන ඔබගේ ලාභ කොටස අඩු වීමට ඒ හේතු වන්නට පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ව්‍යාපාරයේ රැඳී සිටීමෙන් ව්‍යාපාරික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම පෞල් පරිසරයක ගත්තොත් පෞල් පරිසරයේ සුළුසුළු හැලහැප්පීම් අඩුපාඩුකම් ඇති වෙන්නට පුළුවන්. මොකද ඔබ නිරන්තරයෙන්ම ඔබ ගැන පමණක් සිතන පුද්ගලයෙක් බව පෙන්වනවා. එහෙම නැත්නම් ආත්මාර්ථකාමී කෙනෙක් කියලා කියන්නට පුළුවන්. අන් අය ගැන වැඩි තැකීමක් නැහැ. Tamanගේ කාරණාම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කියලා තමයි ඔබ නිරන්තරයෙන්ම හිතන්නේ. ඒක ඔබගේ අවාසියට හේතු වෙනවා. එහෙම නැත්නම් පෞල් ජීවිතය, ගෘහ ජීවිතය පවත්වාගෙන යාමට අයහපත් ආකාරයෙන් බලපාන්නට පුළුවන්. ඒ නිසා ආත්මාර්ථකාමී නොවි පෞලේ අන් අයක සමග සුහදශීලී ඇසුර පවත්වාගෙන යමින් පෞල් ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්නට කියලා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබට දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්නට සිද්ධ වෙන කාලයක් කියලා කියන්නට පුළුවන්. දරුවන්ගේ කටයුතු සඳහා වැඩි කාලයක්, ශ්‍රමයක්, මුදලක් වැය කරන්නට සිදු වෙනවා. ඒ අය වෙනුවෙන් බොහෝ දේ කළ යුතු බවක් පෙන්වුම් කරනවා. ඇතැම් විට ඔබගේ මානසික ව්‍යාකූලතාවය නිසා ඔබ සැලසුමක් නැතුව වැඩ කරනවා. ඒ නිසාත් ඔබගේ වැයපස ඉහළ යන්නට පුළුවන් බවක් පේනවා. ඒ නිසා මොන දේ කරත් ඒවා මනා පාලනයක් ඇති නැත්නම් සැලසුමක් ඇතුව කටයුතු කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට ඔබගේ වියදම්පස පාලනය කර ගැනීමටත් මානසික සුවය පවත්වාගෙන යාමටත් අනිකුත් අංශයන්හි යහපත් තත්ත්වයන් පවත්වාගෙන යාමටත් ඒ ඔබට පිටුවහලක් වේවි. අවිවාහක අය ගත්තොත් ඒගොල්ලන්ට
යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්නට හැකියාවක් පෙන්눔 කරනවා. හැබැයි ඒවා පිළිබඳව ඔබ වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද මේ එම සම්බන්ධතාවලින් ඔබට මානසික ගැටලුත් ඇතිවීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඒ වගේම රැවටිලි වලට හසු වෙන්නටත් පුළුවන්. ඒ නිසා තීරණ ගැනීම සඳහා ඒවාට යම් කාලයක් දෙන්න. එහෙම නැත්නම් කාලය ගත කරමින් තීරණ ගැනීමට පෙළඹෙන්න කියලා තමයි මට කියන්නට තියෙන්නේ. අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපන කටයුතු වල කැපී පෙනෙන වෙනසක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් කාලයක්. ඔබගේ අධ්‍යාපන කටයුතු අදාත් සාර්ථක කරගෙන යාම සඳහා අන් අයගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම ලැබෙන බව කියන්නට ඕනේ. ඒ වගේම උසස් අධ්‍යාපනයටත් වඩා හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා කියලාත් කියන්නට පුළුවන්. සමස්තයක් ලෙස ගත්තම පසුගිය කාලයට සාපේක්ෂව අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්눔 කරනවා කියන්නට පුළුවන්. ඒ වගේම තමන් කටයුතු කරනකොට තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යන්න කියලා කියන මොකද ඔබ නොකළ වැරදි සඳහා ඔබ වැරදි කරුවන් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ කට පාලනය කරගෙන කටයුතු කරන්න කියලා කියනවා. ඔබගේ කට නිසා නොයෙක් ගැටලු ඇතිවීමට හැකියාවක් පෙන්වු කරන. ඒ නිසා තමන්ගේ පාඩුවේ කට පාලනය කරගෙන කටයුතු කරන්න එය ඔබට යහපත් ආකාරයෙන් බලපාවේ. සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් සෞඛ්‍යයත් වඩා යහපත් කියලා කියන්නට පුළුවන්. ඒත් යම් අවස්ථාවන් වලදී ඔබට විවිධ විපත් කරදර ඇතිවීමේ හැකියාවක් පෙන්වු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න මේ අනුතුරු ඇතිවීමේ අනුතුරු කිව්වහම විවිධ ආකාරයෙන් අතප්පයක් කැඩෙන්න, කැපෙන්න, වැටෙන්න අන්න ඒ වගේ දේවල් වුණත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට යම් අනුතුරු ඇතිවීමේ හැකියාවක් පෙන්වු කරන නිසා ඔබ නිරන්තරයෙන්ම ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න කියලා කියන්නේ. මොකද එහෙම නැත්නම් ඔබට ඒ වගේ වැටීම් තැලීම් වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සිදු වෙන්නට පුළුවන්. රියානුතුරු සිදු වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව වඩා සැලකිල්ලෙන් යොමු කරන්න. සමස්තයක් ලෙස ගත්තම පෙබරවාරි මාසය කටව ලග්න හිමියන්ට හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් ආගමික කටයුතු වල යෙදෙන්න, බණ භාවනාවන් කරන්න. එවිට ඔබගේ මානසික ශක්තිමත් වේවි. එන ගැටලු වලට සාර්ථක මුහුණ දීමට හැකියාවක් ලැබේවි. අන් අය කෙරෙහි දක්වන කෝපකාරී ගතිය නැත්නම් නිරන්තරයෙන් අන් අයට ඔබ කෝපයෙන් සලකනවා වගේ ගතියක් තියෙන අන්නේ තත්ත්වය අයින් කරගෙන එහෙම නැත්නම් අන් අය කෙරෙහි සමසිතින් සිතන්නට පුරුදු වෙන. එහෙම නැත්නම් ආත්මාර්ථකාමී නොවි අන් අය කෙරෙහි යහපත් ආකාරයෙන් හිතන්නට පුරුදු වෙන මානසික තත්ත්වයක් හදාගෙන ඉදිරි කටයුතු සාර්ථක කරගෙන යන්න කියලා තමයි මට කියන්නට තියෙන්නේ. අවසාන වශයෙන් ඔබගේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලාත් පෙබරවාරි මාසයේ ඔබගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. යහපතක්ම වේවා. දීර්ඝායුෂ වේවා.